Hello guys, ඉතින් ඔන්න අද කතා කරන්නේ මීට ටික බෑග් කිහිපයකට කලින් රිලීස් වුණා ඔන්න රොබට් ෆෝන් එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ අතර මාරම සුපිරි ස්පෙસિෆිකේෂන් ටිකක් තියෙනවා. ඉතින් අද ඉන්ට්‍රෝ මොනවද නැහැ අපි ඉක්මනට මේ වීඩියෝ කරේ. ඉතින් ලංකාවේ ගොඩක්ම තව මේ ගැන රිවිව් වෙලා නැහැ. ඉතින් පුළුවන් ඉක්මනට රිවිව් එක දෙනවා. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉවෙන්ට් එකේ අපිට මුලින්ම වෙන්නේ iPhone කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ iPhone කියලා මෙන්න මේ විදිහට පෙන්නලා අපිට අන්තිමට ක්වෙස්චන් මාක් එකක් ඉතුරු කරලා ඒගොල්ලන්ගේ හොන ෆෝන් එක අපිට ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් ඇත්තටම මාරම ලස්සන විදිහට මේකේ පොඩි හාකටියක් වගේ අමුතුම ෆීල් එකක් දැනෙන අමුතුම විදිහට තමයි මේගොල්ලෝ මේ ෆෝන් එක ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් ඕගොල්ලන්ට මේ බලන්න පුළුවන් ඉන්නේ මේ Sony රොබට් ෆෝන් එකේ ඩිසයින් එක. ඉතින් ඇත්තටම මාරම කැමති ඩිසයින් එකක් කියන්න පුළුවන්. මොකද මේකේ මම වැඩිපුරම කැමති වෙන දේ තමයි මේකේ තියෙන මේ කැමරා ගිම්බල් එක. ඉතින් ලෝකෙ තාම කිසිම ෆෝන් එකක මේ වගේක් ඇවිල්ලා නැහැ. ඔයගොල්ලෝ මේක සමහරවිට දැකලා ඇති DJI Osmo Power 3 එකේ. ඉතින් ඇත්තටම මේ කැමරා ගිම්බල් එක මට හිතෙන ඒගොල්ලෝ කොපි කරපු එකක් කියලා. අපි බලමු මේක ෆෝන් එක ෆේල් වෙයිද මොනවද වෙයිද කියලා. ඉතින් සාමාන්‍ය මේ වගේ දැනක ඩැමේජ් එකක් වුණොත් ලොකු අවුලක්. ඔයගොල්ලෝ ඒක හොඳටම දන්නවා ඉතින් ෆෝන් එක යූස් කරන කෙනෙක්. ඉතින් හොන කියන්නේ අමුතුම විදිහ දේවල් එලි දක්වන සුපිරිම සන්නාමයක් කියන්න පුළුවන්. මම හොන ප්‍රොමෝට් කරනවා නෙමෙයි. ඉතින් හොනලා කියන විදිහට මාරම ඒ කියන්නේ ඔයාට Apple ෆෝන් එකකින් කරන්න බැරි දෙයක් තමයි මේ ගිම්බල් එක. ඉතින් අපි බලමු මේ හොන ෆෝන් එක Apple ට කොහොම තර්ජනයක් වෙයිද කියලා. ඉතින් මේකේ මාරම ඒ කියන්නේ ඔයාට මේකේ AI පාවිච්චි කළත් මේගොල්ලෝ ගොඩක් ෆීචර්ස් තියාදී. තාම මේකේ මට ස්පෙસિෆිකේෂන් කියන්න මේගොල්ලෝ තාම මේ ෆෝන් එක රිලීස් කරලා නැහැ. තාම ට්‍රයල් එකක් විතර එළියට දැම්මේ. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියනම් මේ ෆෝන් එක රිලීස් වුණාට පස්සේ ඉතින් මේ මුළු වීඩියෝ එකම හදලා තියෙන්නේ හොනලා AI භාවිතා කරලා. ඉතින් තාක්ෂණය දිනුව කොච්චරද කියනවනම් අපිට තව ටික කාලෙකින් මොනව බලාගන්න පුළුවන් වේද කියලා අපිම දන්නේ නැති තරම් දැන්. ඉතින් Apple අර තරජනක් වෙනවා කියලා මට අනිවාර්යෙන් හිතෙනවා. ඉතින් මේක අන්තිම වශයෙන් කියන්න දෙන්නේ මේ ෆෝන් එක ෆෝන් මාකට් එකට ලොකු වෙනසක් ඇති කරයි. සමහර විට Apple Samsung කියනවා නැති වෙලා යයි. මාත් Apple ලබර් කෙනෙක්. ඉතින් මොනවා වෙයිද දන්නේ මේ ෆෝන් එක රිලීස් වුණාම තමයි අපිට බලන්නේ අනිවාර්යෙන් මේකේ AI ෆීචර්ස් නැත්තරම සුපිරියටම ඇති. ඉතින් අපි අනාගතය ගැන බලමු. හොන කියන්නේ අනාගතයට සුපිරිම බ්‍රෑන්ඩ් එකක් වෙයි. අන්තිමට ප්‍රිවිව් එක මෙන්න මේ විදිහට ඉවර කරලා අපේ මේ වගේ ඉවර කරනවා.